අද මං හදන්න යන්නේ මාළු කට්ලට්. පුපුරන්නේ නැතුව රසට හදාගන්න විදිය අද මම මේ වීඩියෝ එකකින් කියලා දෙනවා. මේ තියෙන්නේ මං තඹගත්ත අල සාමාන්‍ය ප්‍රමාණය අල ගෙඩි 4ක් මං තඹලා ගත්තා. ඒ ටික අපි හොඳට පොඩි කරගන්න ඕනි. අල තඹනකොට ගොඩාක් බෙරි වෙනකන් තඹ ගන්න එපා. එතකොට දියාරු ගතිය එනවා. මේ තියෙන්නේ මං තඹගත්ත මාළු. මේකට මම බීලුණු ගෙඩි 2ක් ගන්නවා. බීලුණු කපනකොට හීනියටම කපා ගන්න. කරපිංචාත් මේකට අවශ්‍යයි. ඒ ටිකත් හීනියටම කපා ගන්නවා. මිරිස් කරලුත් 4ක් විතර මම ගන්නවා. ඒවත් චූටියට කපලා දා ගන්නවා මම. ඊට පස්සේ අපි භාජනයකට තෙල් ඩිංගක් දා ගන්න ඕනේ. තෙල් ටික රත් වෙනකොට කුරුඳු පොතු චූටියට කපාගෙන කැල් ඩිංගක් එකතු කරනවා. කපාගත්ත කරපිංච ටික, බීලුණු ටික, මිරිස් කෑලි ටික අපි මේකට එකතු කර ගන්න ඕනේ. දැන් මේ ටික හොඳින් කවලම් කර ගන්න ඕනේ. ලුණු කුඩු තේ හැන්දා, ගම්බිරිස් කුඩුත් මම එකතු කරනවා. ගම්බිරිස් කුඩු තේ හැඳි 2ක් වගේ එකතු කරගන්න. කහ කුඩු චුට්ටක් එකතු කරගන්න. කෑලි මිරිසුත් මම චුට්ටක් එකතු කරනවා. ගම්බිරිස් වලින් තමයි මේකේ රස එන්නේ. රම්ප කැබලි ඩිංගකුත් මම එකතු කරනවා. පස්සේ ටික අයින් කර ගන්න ඕනේ අපි. දැන් තඹගත්ත මාළු ටික දාලා හොඳට කවලම් කර ගන්නවා. තඹගත්ත වල ටිකත් මම මේ වෙලාවෙදි එකතු කර ගන්නවා. මේ ටිකත් ඔයාලා හොඳට කවලම් කරගන්න. මාළු ටික අල්ල ටික ඔක්කොම හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. මේ තින් නිවුණාට පස්සේ මම හදාගත්ත මිශ්‍රණය මම ඒ ටික සමාන ප්‍රමාණයේ ගුලි වලට හදා ගන්නවා. මේ තියෙන මම හදාගත්ත ඔක්කොම ගුලි ටික ගුලි 25ක් මම හදාගත්තා. මම මේකට බිත්තර 2ක් කඩලා දාගෙන හොඳින් කවලම් කරගන්නවා. බිස්කට් කුඩු, දැන් මම මේ ටික හොඳට බිත්තර සාරු වල දවටගෙන බිස්කට් කුඩු වල දවට ගන්නවා. මේ විදිහට මම ඔක්කොම දවකටගෙන තියෙන්නේ. ආයෙත් අපි මේක දෙපාරක්ම කොට් කරගන්න ඕනේ. මේ විදිහට මම දෙපාරක්ම කරගන්නවා. මේ තියෙන්නේ මම දෙපාරක්ම කොට් කරගත්තු කට්ලට් ටික. දැන් තියෙන්නේ මේ ටික අපිට බෙද ගන්න. තෙල් ටිකක් චාර්ජියට දාලා තෙල් ටික රත් වෙනකන් තියන්න ඕනේ. මේ දැස්සල අපේ ගහේ රඹුටන් හැදීගෙනත් වෙනවා. මේ තියෙන්නේ හැදීගෙන ඉන්න රඹුටන් තාම. ඉතින් තෙල් ටික රත් වෙගෙන එනවා. දැන් මම කට්ලට් බදින්න පටන් ගත්තා.
මේ විදිහට රන්වන් පාට හුරු වෙනකම් අපි මේ ටික බෙද ගන්න ඕනේ. බලන්න ලස්සනට බෙදෙන පුපුරන්නේ නෑ. මේ විදිහට කට්ලට් 25ම මම හදාගත්තා. මේ තියෙන්නේ මම හදාගත්තු කට්ලට් ටික. මාළු කට්ලට් ලස්සනට ක්‍රිස්පීට තියෙනවා. මේක හොඳ ක්‍රිස්පි ගතියට තියෙනවා. මේ තියෙන්නේ හරිම රසයි මේක. අපේ channel එකත් subscribe කරගෙනම යන්න.